අයිබෝන් සියලු දෙනාටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Maths with Amit Bandara YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ 8 ශ්‍රේණියේ දරුවන්ගේ පෙරපතේ පාඩමක්. දර්ශක පාඩමේ තියෙන බලයක ගුණිතය සහ ගුණිතයක බලය කියන පාඩම පොඩ්ඩක් ඔයාලට මතක් කරන්න. දැන් ළඟ වෙන වාර විභාගෙට මයිකාලට ගත්තේ. ඒ නිසා මෙන්න මම යනවා මේ පාඩම් කොටසට. හොඳයි. අපි මුලින්ම බලමු මොකද්ද මේ බලයක ගුණිතය කියන්නේ කොහොමද ඒක ගුණිතයක බලයක් ලියන්නේ කියන එක. මෙන්න ඔබට පේනවා බලයක් තියෙනවා එහෙනම් මෙන්න බලයක ගුණිතයක් බලවල ගුණිතයක්. මේක ගුණිතයක බලයක් විදිහට ලියන්නේ ඔයාලට පේනවා හොඳටම දෙකේ බලය දෙන්න ගාවම තියෙනවා දර්ශකය දෙක. එහෙනම් අපිට පුළුවන් මේ 2x කියන කෙනාව වරහනකට අරන් ඇවිල්ලා මේ තියෙන පොදු දර්ශකය මෙතෙන්ට දාන්න. මොකද හේතුව දෙකටත් තියෙනවා දර්ශකය දෙක එක්ස්ට්‍රාත් තියෙනවා දර්ශකය දෙක. ඒ නිසා ඒ දෙන්නටම පොදුයි අපිට පුළුවන් දෙක දාන්න. ඒතර පේනව නේද මේ බලවල ගුණිතයක් මෙතන තියෙනවා ගුණිතයක බලයක් නේ 2x කියන ගුණිතයේ බලය ඇවිල්ලා තියෙනවා. ඒතර හරියට තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. එහෙනම් මේ බලන්න 3 තුන්වෙනි බලය y වල තුන්වෙනි බලය. මේක අපිට ලියන්න පුළුවන් 3y වල තුන්වෙනි බලය. හේතුව මේ දෙන්න ගාම 3 කියන දර්ශකය තියෙනවා. මෙන්න මේ තුන් දෙනාට බලන්න මෙයා ගාවත් 3 තියෙනවා, මෙයා ගාවත් 3 තියෙනවා, මෙයා ගාවත් 3 තියෙනවා. එහෙනම් මේ තුන් දෙනා එක වරහනකට අරගෙන අපිට පුළුවන් ලියන්න 5xy වල තුන්වෙනි බලය කියලා. මෙන්න මේවා තමයි ගොඩක් ළමයි වරද්ද ගන්න ගැටලු. ඔයාලට පේනවද 100යි x වල දෙවෙනි බලය. දැන් මේ 100 කියන කෙනා ගාව දෙකේ බලයක් නැහැ. දර්ශකයේ දෙක නැහැ. හරි. අපිට හැබැයි ලියන්න පුළුවන් 100 කොහොමද? මෙන්න මේ 10 දෙවෙනි බලය x වල දෙවෙනි බලය. අන්න දැන් අපිට මේක ලියන්න පුළුවන් 10යි x වල දෙවෙනි බලය කියලා. මේ 169 y වල දෙවෙනි බලය. 169 ලියන්න පුළුවන් දර්ශකය දෙක වෙන්න 13 දෙවෙනි බලය. y වල දෙවෙනි බලය අන්න එනවා 13යි y වල දෙවෙනි බලය. 8 දැන් මෙතන තියෙන දෙකේම දර්ශකය 3. එහෙනම් 8 ලියන්න ඕනේ අපි දර්ශකය 3ක් එන්න. දර්ශකය 3ක් එන්න 8 ලියන්න පුළුවන් කොහොමද? කල්පනා කරලා බලන්න. ඒතොර ලියන්න පුළුවන් 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය, x වල තුන්වෙනි බලය, y වල තුන්වෙනි බලය 2xy. එහෙනම් දැන් මෙතන තියෙනවා තුන් දෙනා ගාවම 3 කියන දර්ශකය. මෙයාලා එහෙනම් වරහණක් කරලා දර්ශකය 3 අපි ගන්නවා වරහණෙන් එළියට. අන්න එතකොට ඒක ගුණිතයක බලයක්. මේ බලවල ගුණිතයක් මේ ගුණිතයක බලයක්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නයක් ඔබට එන්න පුළුවන් වාර විභාගයේදී. ඉතින් මේ වීඩියෝ එක බලලා මේ කෙටි වීඩියෝ එක නරඹලා ඔයාලට පුළුවන් මේකේ තිබ්බනම් යම් ගැටලුවක් ඒක විසඳගෙන තවත් ප්‍රශ්න ටිකකට උත්තර ලියලා විභාගයට සූදානම් වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.